ශක්තිය ගැන. We are going to talk about the strength a child should have. So, මං ඉස්සෙල්ලාම නිදසුනක් ගන්න. අපි කියනවානේ දුර්වල කට්ටිය ගොඩාක් සංවේදී අය ඉන්නවා. ඒගොල්ලොත් එක්ක කතා කරන්න හරි අමාරුයි. කොයි වෙලේ කෑ ගහයිද නැත්නම් අඬයිද දන්නේ නැහැ. පොඩි දෙයකටත් හිත රිදෙනවා. මේ වගේ අයව ජීවිතේ හම්බෙලා තියෙනවාද? එහෙම හම්බුනාම ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න කොච්චර අපහසුද? යමක් තර්කානුකූලව අපිට කතා කරලා විසඳ ගන්න බෑ. ආවේගශීලී නැත්තම් ගොඩාක් දුක් වෙනවා. ඉතින් අපි ඒ වගේ කෙනෙක්ට යමක් කියන්න ඉස්සෙල්ලා ගොඩක් කල්පනා කරනවා. ඒ වගේ අයට වැඩ කරද්දී ඒ කියන්නේ වර්ක් ෆෝස් එකේදී, ඔෆිස් එකේදී කියන්න පුළුවන් සමාජයේදී ඒගොල්ලෝ හරියට අපහසුතාවලට ලක් වෙනවා. මොකද කවුරුත් ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න කැමති නැහැ. ඉතින් මේ වගේ පුද්ගලයන් නිර්මාණය වෙන්නේ ඇයි? ඇයි මේ වගේ පුද්ගලයෝ ඉන්නේ? එහෙම වෙන්නේ පොඩි කාලේ ඉඳන් ඒගොල්ලන්ව ශක්තිමත් පුද්ගලයෝ විදිහට දෙමෝපියන්, ගුරුවරුන්, සමාජය විසින් දැක්කේ නැති නිසායි. පාසලේ අපි හැමතිස්සෙම බලන්නේ මේ දරුවව ශක්තිමත් පුද්ගලයෙක් කරන ආකාරය. ශක්තිමත් කියන්නේ ශාරීරික ශක්තිය විතරක් නෙමෙයි. ශාරීරික ශක්තියත් බොහෝ වැදගත්. මොකද අපිට එදිනෙදා වැඩ කරද්දී අනිවාර්යයෙන් මේ ශරීරයේ තියෙන ශක්තිය, සෞඛ්‍ය සම්පන්නකම අපිට අනිවාර්යෙන් වැදගත්. ඒත් එක්කම අපේ මානසික ශක්තියත් හරිම වැදගත්. දරුවෙක්ට යමක් දරාගන්නේ කොහොමද? ඒ දෙයට හරියට මුහුණ දෙන්නේ කොහොමද? කවුරු හරි තමන්ගේ අඩුපාඩුවක් පෙන්නපුව මේ අඩුපාඩුව පිළි අරගෙන ඒකට සමාවිල්ලලා එතනින් එහාට ඒ අඩුපාඩුව නොකර තමන්ගේ චරිතය හදාගන්නේ කොහොමද? තමන්ගේ පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොමද? තව කෙනෙක් තමන්ට විරුද්ධව නැගී සිටිද්දී ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද? මේ හැම දෙයක්ම දරුවෙක් ඉගෙන ගන්නේ ගෙදරින් සහ පාසලෙන්. මේ සමාජයට අපි අරින දරුවා, අපි සමාජයට ඇතුල් කරන දරුවා හරි ශක්ති සම්පන්න විය යුතුයි. මේ ශක්තිය දරුවන්ට දෙන්න ඕනේ දෙමව්පියෝ සහ ගුරුවරුන්. නෑ පුතේ, ඔයාට පුළුවන්. ඔයා අනිවාර්යෙන් මට මේක කරලා පෙන්නන්න. ඔයා මේක කරන්න පුළුවන්. ඔයාට හොඳට දන්න දරුවෙක්නේ බලන්න. දැන් මේකත් ඔයා ලස්සනට කළා. දැන් මේ දේත් ඔයා ලස්සනට කරන්න. එයා එහෙම කිව්වට ඔයා එහෙම නෑනේ. ඔයා තමන්ගේ පෞරුෂයෙන් නැගී සිටින්න. ඔයා මේ ප්‍රශ්නේ විසඳන්න. ගිහිල්ලා මේක මෙයත් එක්ක කතා කරන්න. ඇයි මට එහෙම කළේ කියලා අහන්න. අහලා මේ ප්‍රශ්නේ විසඳගන්න. අපි මේ දේවල් අපි දරුවට දෙන්න ඕනේ. නැතුව අපි මැදට පැනලා දරුවාගේ ප්‍රශ්න විසඳන්න ගියොත් දරුවා ජීවිත කාලෙම බලාපොරොත්තු වෙන්නේ මේගොල්ලෝ මගේ ප්‍රශ්න විසඳයි. ඒ කවදා හරි දවසක දරුවාට තනියම සමාජයට මුහුණ දෙන දවසට ඒ දරුවව සමාජය විසින් දුර්වලයෙකු ලෙස හඳුන්වනවා. මොකද ඒ දරුවට ඒ පුද්ගලයාට තනියම තමන්ගේ ප්‍රශ්න විසඳගන්න බෑ. අද සිට ශක්ති සම්පන්න පුද්ගලයෙක් කරන්න පුළුවන් තරම් දරුවට තමන්ගේ දේ තනියම කරගන්න උගන්වන්න. මේ තනියම කරනවා කියන එක කියන්නේ දරුවට උදව් නොවී ඉන්න එක නෙමෙයි. දරුවට උදව් වෙන්න යම් තාක් දුරට දරුවට ඔප්පු කරන්න, දරුවට ඒක තනියම කරගන්න පුළුවන්. මේ තනියම කරගන්න දේ තුළ දරුවන්ගේ පෞරුෂය සහ ආත්ම විශ්වාසය ගොඩාක් ගොඩ නැගෙනවා. ඉතින් සමාජයට මුදා හරින දරුවාව ඉතා ශක්ති සම්පන්න හොඳ පෞරුෂයකින් හෙබි දරුවෙක් කළොත්, පුද්ගලයෙක් කළොත් ඒ දරුවට ඒ දරුවව ආශිර්වාදයක්, ඒ දෙමව්පියන්ට එහෙම පුද්ගලයෙක් ආශිර්වාදයක්, සමාජයට ඒ වගේ පුද්ගලයෙක් ආශිර්වාදයක් කරන හැම ක්‍රියාකාරකමක්ම ඇතුළාන්තේ අපේ අරමුණ වෙන්නේ සමාජයට ඉතා විනයානුකූල යහපත් ශක්තිමත් මනා පෞරුෂයකින් හෙබි දරුවෙක් බිහි කිරීමයි. එය ඔබ දෙමව්පියන්ගේද අපේද වගකීමක්.